මොකද කාලෙම මේසන් වැඩිට පස්සේ. ඔව්. මේ අපි උසස් පෙළ අවසන් කරලා අපේ ගම්වල රිදී මාර්ගද මයංගනේ මේ වෘත්තීය පුහුණු අධ්‍යාපන වෙන විශේෂිතය අපි දුන්නේ නැහැ. ඒකට අපිට කරන්න උනේ මේ අපේ ගමේ තුන කම්කරු අමාත්‍යාංශයෙන් මාස 6ක ට්‍රේනින් එකක් දෙනවා මේ මේෂන් බාස් කෙනෙක් වෙන්න. ඔව්. මාත් ඔය මේෂන් පාසලට ගිහිල්ලා මේ මේෂන් වැඩ කළා දැන් මම මේ හිටියට සහතිකලස් මේ කම්කරු අමාත්‍යාංශයේ මේෂන් බාස් කෙනෙක්. ඒකට අදාළ මේ සහතිකේ තියෙනවා. ඊට පස්සේ ඉතින් මේෂන් වැඩේ අතහැරලා මේ වැඩ වලට බැස්සේ. දේශපාලනට ආවා. දැන් මේ වැඩේක අද ප්‍රයෝජනයක් ගන්නවා මේෂන් වැඩෙන්. මොකද මේ විශේෂයෙන්ම මේ අපි මේ හදන්නේ මේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ආසනයේ හල්දුමුල්ල ප්‍රාදේශීය කොට්ටාසේ මේ පූනාගල කබරගල කියන කොටස මේ තියෙනවා. මේ කොටසේ දැන් 2023 අවුරුද්දේ මේ නායක ගියා. ලයින් පෙලියක් නායක ගියාට පස්සේ ඒ කාලේ හිටපු පාලකයෝ ඉතින් නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ නේ. ඒ කට්ටිය නිලධාරි මැදිහත් වෙලා ඒ නායකගේ පවුල් පදිංචි කරන්න තැනක් නැති හින්දා తాවකාලික පදිංචි කරා වහලා දාපු තේ ෆැක්ටරි එක. ඉතින් දරුපටව එකේ කට්ටිය සාරිය ඇදලා කාමර වෙන් කරලා ඉතින් පවුල් 50ක් ඒ ෆැක්ටරිය තමයි තාම ආද ඉන්නේ. අවුරුදු 2ක් වෙනවා තාම ඉතින් මේ මිනිසුන්ට ඉඩමක් දුන්නේ නැහැ, ගියක් දුන්නේ නැහැ. ඊට පස්සේ අපි වර්තමාන රජය ආවට පස්සේ අපි තීන්දුව කරා මේ අපේ වැවිලි කටයුතු අමාත්‍යාංශයෙන් මේ ගෙවල් 50 හදලා දෙන්න. ඉතින් දැන් මේ හමුදාවේ කණ්ඩායම් තමයි මේක බාරව ඉන්නේ. අද දවසේ ඉතින් අපි මේ නිලධාරී මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ 4 දෙනෙක් අද මෙතන භූමියේ වැඩබිමේ ඉන්නවා. අපේ නියෝජ්‍ය ඇමතිතුමා ප්‍රදීප් සුන්දරලිංගම් සහෝදරයා, ඒ වගේම අපේ කිට්නල් සෙල්වරාජ් සහෝදරයා එයාගේ හදනවා. එයා ඉන්නේ තාම ලයිමේ හැබැයි. එයාට මෙච්චර ගියක් හම්බෙන්නේ නැහැ. එයාත් මේකේ අද වැඩ කරනවා. අපේ අම්බිකා සැමුවෙල් සහෝදරිය ඉන්නේත් ලයිමේ. එයාගේ ගියෙත් මේ තරම් නැහැ. එයාත් අද ගිය හදනවා මෙතන ඇවිල්ලා. එතකොට අපේ ඉංජිනේරු රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ඉතින් අපි ඔක්කොම ඇතුළු අද අපේ අමාත්‍යාංශ ලේකම්තුමාලා, අතිරේක ලේකම්තුමියලා, එතකොට අපේ ප්‍රාදේශීය ලේකම්තුමියලා ඇතුළු නිලධාරී ඇතුළු මේ ඔක්කොම දැන් පුනරුද්ධ යුගයකනේ අපි යන්නේ අලුත් සමාජයේ මේ කරන්න ඕනේ. දැන් අපේ වත්තේ මේ ගෙවල් හිමි ජනතාවත් වතුකරේ ජනතාවත් අපිත් එකට ඇවිල්ලා අද මැති ඇමති ගන්න නැහැ. අද එකට අපි මේ ශ්‍රමදානේ වැඩ කරනවා. මේක හදනවා. ඉතින් ඒ වගේ අපි බලාපොරොත්තු වෙනවා තව මාස කිහිපයකින් මේ අයට මේ ගෙවල් ටික ලබා දීලා මේ මිනිස්සු දරු පැටවුත් එක මෙතන පදිංචි කරන්න. දැන් ඔබ වුණත් කල්පනා කරයි අනාථ කඳවුරක නිකන් අවුරුදු 2ක් හිටියොත් මේ මිනිස්සුන්ට ජීවිතයක් තියෙනවා. නෑනේ. ඉතින් අපි ඉතින් අද මේ ගෙවල් ටික හදලා ඉතින් අදම මේ කිවර කරන්න බෑ. ඉතින් හමුදාවේ කණ්ඩායම මේක බාරව කටයුතු කරන සෑහන කරලා තියෙන. ඉතින් මේක කඳුකර ප්‍රදේශයක්. ඒ වගේ ඉතින් මනස්කාන්ත ප්‍රදේශයක් අරපෙන්නේ මේ මොනරාගල දිස්ත්‍රික්කයේ අර එහාට යනකොට මඩකලපු අම්පාර තමයි පේන්නේ. ඉතින් මේ ටුවරිසම් ඒරියා එකක් මේ තියෙන්නේ. අපි හිතන මේ අයට හොඳ ආර්ථිකයක් ජීවිතයක් හදන්න පුළුවන් කියලා ඒවත් එක කල්පනා කරමින් හදන්නේ. ඉතින් වැට්ටික් කරන යනවා. පැලේ හිටියේ නැද්ද දාම? පැලේ ඒ කෝඩ් එකක් කරලා නැහැ ජීරෝට. मनस्कत बड़ी हो नहीं